සුරංගි අත්තනායක මම දකින්නේ හැමදාම හෙමින් ගමනක් ගිය ලොකු වැඩක් කරන කෙනෙක්. දැන් අද හරි ලස්සන දවසක් එකක් මං හිතන්නේ මේ හැමදේටම වඩා පරණ යාළුවෝ ටිකක් පොඩ්ඩක් හම්බුණා නේද? ඒ හැඟීමත් එක්ක ඔබ මේ ශාස්ත්‍රයේ දැවැන්තෙක් ප්‍රවීණෙක් විදියට අලුත් දරුවෝ පාතබන දවසක් අද මේ ශාස්ත්‍රයට. එහෙම ඉගෙනගෙන එළියට එනවා දැක්කහම ඒ අතීතයත් මතක් වෙනවා ඇති ඔබ ඒ කාලේ මම හිතන්නේ මෙච්චර දේවල් ලොකුට තිබුණේ නැහැ. හැබැයි හැමදේම මහන්සියෙන් ඉගෙනගෙන ඔබ ඇතුළු ඒ කණ්ඩායම තමන්ගේ නම හදාගත්තා. මේ අලුත් පරම්පරාවට මොකද දෙන්න තියෙන පණිවිඩේ? ඔව් ඇත්තටම පරණ යාළුවෝ ගැන කතා කරද්දි අපි හරි සහෝදර බැඳීමකින් ඉන්නේ. බියුටිෂියන්ස්ලා කියන්නේ හිතේ දෙයක් නැහැ. මොකද හේතුව හැමදාම ලස්සන කරනවනේ. ඉතින් ඒ වගේම තමයි අද සුරංගි අත්තනායකට මම විශ් කරන්න ඕනේ. මොකද මේ වගේ දෙයක් කරනවා කියන්නේ හරි අමාරු දෙයක් අද රටේ. මොකද හේතුව මේ තරුණ දරුවන්ට හරියාකාරව දෙයක් උගන්වලා එළියට දානවා. කියන්නේ මොකද මේ මනමාලියෝ දැකිද්දි මම දැක්ක දේ තමයි එක්කෙනාට එක්කෙනා දෙවිනි නෑ. හරිම දක්ෂයි. ඒ වගේම තමයි මේ පළපුරුදු නැති ළමයි ටිකක් එළියට යන්නේ කියන තැනට ඇවිල්ලා තියෙනවා. හේතුව තමයි මම හිතන්නේ මේ ටෝටල් ලුක් එක ගත්තාම හරිම ලස්සනයි. සමහර වෙලාවට මං මනමාලියෝ දිහා බලලා හිතුවා මට වඩා ලස්සනට අඳලා තියෙනව නේද කියලා. ඉතින් ඒ හින්දා සුරංගි අත්තනායකට මම විශ් කරනවා මේ වගේ තවත් දරුවෝ පිරිසක් පිහි කරලා මේ දේ ලෝකෙට ගිහිල්ලා ලෝකේ ජය අරගෙන ලංකාවට ගේන්න කියලා. සුරංගි අත්තනායක මම දකින්නේ හැමදාම හෙමින් ගමනක් ගිය ලොකු වැඩක් කරන කෙනෙක් ලංකාවේ. මොකද හේතුව දැන් සුරංගි අත්තනායක කියපහම කාලයක් හරි පීක් එකේ හරියටම වැඩ කරා. දැනුත් ඒ පීක් එකම තියෙනවා. ඉතින් මං හිතන්නේ කෙනෙකුට ශාස්ත්‍රයේ රැඳිලා ඉන්න බෑ තමන් හරි දෙයක් කරේ නැත්තම්. මොකද මිනිස්සු හරි අප්ඩේට්. මිනිස්සු හැමදේම හොයලා තමයි යන්නේ හැමදේටම. ඒකවල දැන් මේ සෝෂල් මීඩියා අරම මේවා මොන දේ තිබුණත් මිනිස්සු හරි දැනුවත්කම නිසා හැමදේම මුලින් ඉඳලා හොයනවා. ඉතින් සුරංගි අත්තනායක කියන්නේ මං හිතනවා මේ ලංකාවේ දරුවන්ට අනාගතය හදලා දෙන අත්වලක් වෙන මම හිතන්නේ වැටිච්ච දරුවන් නැගිට්ටෝලා මම හිතන්නේ ආර්ථික මට්ටම ශක්තිමත් කරලා නියම ගැහැණියක් පිරිමියක් විදියට ලංකාවට බිහි කරන්න පුළුවන් හොඳ ගුරුවරියක් දැනටත් මම ඉගෙන ගන්නවා. හේතුව තමයි මේ රූපලාවන්‍ය ශාස්ත්‍රය කියන්නේ කරත්ත රෝදයක් වගේ. එදා දේම අද කරන්න බෑ. මොකද අලුත් ටෙක්නික් එනවා, අලුත් ලික්විඩ් වර්ග එනවා, අලුත් එක මේ ඇසෙසරිස් එනවා. ඒකට අපි ඒවා පාවිච්චි කරන්නේ කොහොමද? හැබැයි මෙහෙමයි මම දකින දේ තමයි මේ තරුණ අය ඉක්මනින් බිහි වෙලා ඉක්මනින් නැති වෙලා යනවා. ඒකට හේතුව තමයි හැම වෙලේම තමන් එක්ක තරඟ කරන්න, අනුන් එක්ක තරඟ කරන්න එපා. අදටත් මම හෙයාර් ස්ටයිල් ප්‍රැක්ටිස් කරනවා. අදටත් මම සාරි අඳින්න ප්‍රැක්ටිස් කරනවා. හේතුව මොකද දන්නවද? මේ ලෝකය එන්න අලුත් වෙනකොට අලුත් දේවල් අපි දැනගත්තොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. මම දකින දේ තමයි මේ තරුණියක් මේ එක තැනක් විතරයි. තව ගුරුවරු ගොඩාක් ඉන්නවා මේ ලංකාවේ. ඒකෝට ඒක එක්කෙනාගේ එක අදහස් එක ටෙක්නික් වෙනස්. ඉතින් හැම කෙනා ළඟටම ගිහිල්ලා ඉගෙනගෙන දක්ෂ නිහතමානී රූපලාවන්‍ය ශිල්පියෙක් වෙන්න, ශිල්පිනියක් වෙන්න. මොකද හේතුව දැන් කෙනෙක් හිතන්න පුළුවන් අද මෙතනින් ගියාට පස්සේ මම මේ සියල්ලම දැනගෙන යන්නේ කියලා නෑ. මේ අපි පුංචි තැනකින් පුංචි දෙයක් පටන් ගත්තේ. මම කියන්නේ සුරංගි පුංචි දෙයක් උගන්වනවා කියන එක නෙමෙයි. ලොකු දේවල් උගන්වලා ඇති. හැබැයි අදටත් මම ඉගෙන ගන්නවා කියන්නේ මට තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. එහෙනම් මං කියන්නේ මේ දරුවන්ට නැවතත් තමන් අද මේ ගත්ත අඩිතාලම දිගින් දිගටම උඩටම නගින්න නම් දේවල් හැමදාම අලුත් වෙන දේවල් ඉගෙනගෙන නිහතමානීව ගමනක් යන්න.